මෙහි සිටින කතානායකවරයා ලාංකික සමරිසි පුද්ගලයෙක් වන අතර ඔහු තම උපන්බිම වන ශ්‍රී ලංකාවේදී ඔහු ජීවත් වූ පරිසරයෙන් එනම් ඔහුගේ පාසලේදී මෙන්ම රැකියාවේදීද අසල්වැසියන්ගෙන් මෙන්ම නෑදෑයන්ගෙන්ද ඔහු සමරිසි පුද්ගලයෙකු වීම නිසා අපහසුතාවයට මෙන්ම නින්දා අපහාසවලටද ලක්වන්නට සිදුවිය. ඔහුගේ සමරිසිභාවය දැනුණු පොලිස් නිලධාරීන්ගෙන් පවා නීතිය පිළිසරණ ඔහුට ලබා දෙනවා වෙනුවට අඩන්තේට්ටම් හා කැනහිලිකම් වලට ඔහුට මුහුණ දෙන්නට සිදුවිය. අසාධාරණයට ලක් වූ අවස්ථාවන්හිදී නීතිය පිළිසරණ පැතූ ඔහුට ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ගෙන් නීතිය ක්‍රියාත්මක කෙරෙනවා වෙනුවට නින්දා අපහාස හා ගැරහිලිකම් වලට ලක්වන්නට සිදු වූ අතර අවනීතියෙන් පිළිතුරු ලැබුණු අවස්ථා අපමණය. සමාජයෙන් පොලිසියෙන් හා නීතියෙන් පිළිසරණ නොලැබූ කල ඔහු කුමක් කළ යුතුද? නිගමනයකට ඒමට පෙර අපි ඔහුගේ කතාවට සවන් දී බලමු. ඉස්කෝලේ යන කාලේදී මම ගොඩක් දුරට යන්නේ ඉන්නේද හැමදේම කරන්නේ තරංගත් එක්ක. පස්සේ තරංග මගෙන් ඈත් වුණා. අපි දෙන්න මම ඇත්තටම දවස් තරංග කිස් කරන්න ගියා ගෙදරදී. පස්සේ තරංග ඒ දේවල් එක්ක මට තේරුණා තරංග මාව ටික ටික අයින් නෙග්ලෙක්ට් කරනවා. පස්සේදී මට ගොඩක් මගේ මනස ගොඩක් පහතට වැටුණා ඇත්තටම. ඒ කියන්නේ මම ආසම කරන කෙනා මාව අයින් කරනවා. මම දන්නේ නැහැ ඇයිද කියලා මට එහෙම හිතෙන්නේ. ඒත් මොනවද හිතෙන්නේ? හිතෙන්නේ කියන්නේ මට තරංග මගෙන් ඈත් වෙන එක මට ගොඩක් දුකයි. මම දන්නේ මම ගොඩක් තරංගට ආදරේ. මම දන්නේ ඒ මොනවටද ආදරේ කියලා. මොකද්ද හේතුව කියලා. ඒක මම ගොඩක් ආදරේ තරංගට. පස්සේදී මට ඒ දේවල් එක මට ඉස්කෝලේ යන්නත් නිකන් එපා වෙනවා. වැඩ කරන් ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න හිතෙන්නේ නැහැ. පස්සේ තරංග කට්ටියත් එක්ක එකතු වෙලා වෙන යාළුවෝ හදාගෙන වෙන යාළුවොත් එක්ක තරංග මාව ඇත්තටම අයින් කරා. පස්සේදී මට මුළු පන්ති වල ඔක්කොමලා ඊට පස්සේ මට තව යාළුවෙක් හම්බුණා. මගේ බොයිෆ්‍රෙන්ඩ් වුණා මధుශංකර්. එයාත් අපේ පැත්තම ඉන්න කෙනෙක්. පස්සේදී ගොඩක් ඉස්කෝලේ ළමයි මගේ වයස විතර නෙවෙයි මට වඩා වයසින් වැඩි මට වඩා වයසින් අඩු අය මට ගොඩක් ඉන්සා කරන්න ගත්තා ඉස්කෝලේ. මොනවාද? ගේ කෙනෙක් කියලා. ගෑණියෙක් කොල්ලෝ ගහනවා කොල්ලෝ කාරේ එහෙම කිය මම සංගත එක නිතරම අපි දෙන්න නිතරම එකට ඉන්නේ. කොහෙ ගියත් යන්නෙත් එකට ඒ කට්ටිය නෝටිස් කරා ඒක ඉස්කෝලේදී. මොකද්ද මේ දෙන්න අතර තියෙන ප්‍රශ්නේ කියලා. එහෙම කියද්දී ගුරුවරුන්ට කම්ප්ලේන්ට් කරේ නැද්ද කාටවත්? කම්ප්ලේන්ට් කරන්න මට විදියක් නැතුණා. මම ඇත්තටම මම ඩිප්‍රෙස් වුණා. මට ගෙදරට කියා ගන්නත් විදියක් නැහැ. ගුරුවරුන්ට කියන්නත් විදියක් නැහැ. මම සමහරවිට ඉස්කෝලේ තනියම හඬනවා. ගෙදරදී ගිහලා යනවා ඉස්කෝලේ වැඩ කිසි දෙයක් කරන්න හිතෙන්නේ මට. කියන්න කෙනෙකුත් නැහැ. මගේ හිතේ තියාගෙන මම දුක් විඳා ගොඩක් ඉස්කෝලේදී. පස්සේදී මම ඉස්කෝලේ හැම විෂයකටම විභාගෙදී මම ලකුණු ගත්තෙත් නැහැ. ඊට පස්සේ අපේ ගෙදරින් බැලුවා අයි මේ වෙනදම ලකුණු සාමාන්‍යයෙන් වෙනදට වැඩිය ගොඩක් පහළට වැටුණා. ඊට පස්සේ අපේ අම්මලා ගෙදරින් හෙව්වා. අයි මේ එකපාරම මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ අම්මලා ඇවිල්ලා අහලා තියෙනවා ටීචර්ගෙන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වුණා මට ඉස්කෝලේදී. ටීචර්ලා මම ස්පෝර්ට් කරන්න නැහැ කියලා මට බල කරනවා ස්පෝර්ට් කරන්න කියලා මම කොහෙන්ම කරන්න කැමති නැති දෙයක්. ඒ වගේමයි මට කියනවා සමහර ටීචර්ලා මට කියලා තියෙනවා පිරිමියෙක් වගේ ඉන්න try කරන්න ගෑනු ළමෙක් වගේ සිරෙන්න එපා. ස්පෝර්ට් මෙහිට් එකකදී තන අරගෙන වැඩ කරන්න ගෑනු ළමයි වගේ පැත්තකට වෙලා ඉන්න එපා. ඔය වගේ දේවල් මට කියනවා. ටීචර්ලා කියන්නේ කැමැත්තට ඔයාව හදන්න නෙමෙයිද නැත්නම් ඔයාව අපහාස කරන්නද? එයාලා කියන්නේ මට පිරිමියෙක් වගේ ඉන්න ගියේ. ඉතින් මම විදියට මම ඉන්නවා ඉතින් හැමදාම.
මට ඊට වඩා විදියක් මම දන්නේ නැහැ ඉන්න. ඉතින් මට ඉතින් මම ඉන්න විදියට මම සාමාන්‍ය ජීවත් වෙන විදියට තමයි මම ඉන්නේ. ඉතින් යාළුවා කියනවා ස්පෝර්ට් කරලා දුවලා පැනලා පිරිමියෙක් වගේ ඉන්න. ඉතින් පිරිමියෙක් වගේ මම දන්නේ නැහැ යාළුවා මොනවා කියනවද කියලා. ඒකට ඔය ගත්ත පියවරවල මොනවද? මම පියවරවල ගත්තේ නැහැ. ඉතින් මම හිතින් දුක් විඳ එක විතරයි මට පියවරවල ගන්න මට කිසිම දෙයක් කරන්න විදියක් නැති වුණා. මම හිතෙන් දුක් විඳ විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේදී මට ඉස්කෝලේ යන එකත් එපා වුණා. මේ දේවල් නිසා. ඉස්කෝලේ ටීචර්ස්ලා එහෙම ප්‍රෙෂර් කරනවා. එහෙන් ඉස්කෝලේ හැම කෙනාම මේ නික්නේම්ස් හදනවා. පාරේ බහැලා යන්න බෑ. මොන වගේ නික්නේම්ස් ද? ගෑණි මගේ ගෑණි කියලා කියනවා, කෙල්ල කියලා කියනවා. ඒ වගේමයි ගෙදරින් යද්ද ගෙදර ඉස්සරහදී සමහර වෙලාවට කියාගෙන යනවා. එක එක ගෙදර හතර වටේ අපේ ඉස්කෝලේට එන්නේ නැති වුණොත් හතර වටේ ඉන්න අයත් කියාගෙන යනවා ඒ දේවල්. ඒ මුළු ගමේම ආරංචි වෙලා. උතර අධ්‍යාපන කටයුතු අඩහල වේගන යද්දී මොනවද කරේ ඊට පස්සේ පන්තියකට ගියා. පස්සේදී මම අපේ අම්මා හොයලා තිබුණා ක්ලාස් එකක්. ඒක ගාල්ලේ ටවුන් එකේ තියෙන ක්ලාස් එකක්. පස්සේදී අපේ අම්මා ඒකට හොයලා මම යන්න කැමති වුණෙත් නෑ. ඇත්තටම අපේ අම්මා මට බල කරා ඉතින්ට යන්න. මොකද මගේ ඔක්කොම විෂයන් සේරටම ලකුණු ඔක්කොම අඩු වුණා එකපාරට. ඉතින් එතකොට අපේ අම්මා එතකොට 10 වසරේදී අම්මා මාව බල කරා ඉතින්ට යන්න කියලා. සුනාමියෙන් අපේ මම ගිහපු ක්ලාස් එකත් හොදගෙන ගියා. කැඩුනා. මොකක්වත් ඉතුරුන්නේ නැහැ. පස්සේදී අපේ අම්මා කියපු ක්ලාස් එකට මම යන්න පටන් ගත්තා 10 වසරේ ඉඳන්. ඊට පස්සේ අතර මధుශංකත් මාව ඒ ওই ප්‍රශ්න නිසා එක එක යාළුවෝ ක්ලාස්මේට්ලා අපි දෙන්නට නම් හදනවා. අපි දෙන්නගේ බෝසල දෙන්නෙක් කිය, කොල්ලෝ දෙන්නෙක් කිය, ගෑනු ළමයි දෙන්නෙක් කිය. මගේ නදීෂ කියන නමයි ඒකේ ෆීමේල් විෂන් එකයි සේරම දෙකම සමානයි ලංකාවේ භාෂාව අනුව. ඉතින් කට්ටිය ගොඩක් කියන්න පටන් ගත්තා මට නදීෂා එහෙම කියලා. සමහර ලාවට මම ආගියු කරන් යනවා ක්ලාස්මේට්ලා එක්ක. සමහර ලාවට ඒ ක්ලාස්මේට්ලා මගේ ඩෙස්ක් එක පවා පොප් ෆොන් එකේ දාලා තියෙනවා පුටුව පවා මාව ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ දේවල් මට මුණ දෙන්න වෙලා තියෙනවා. මටත් ඉවසීමේ ඉවසල බැරිම තැන සමහර ලාට මමත් කෑ ගහනවා. මට එක එක දේවල් කියගෙන ඉන්නේ. අධ්‍යාපන කටයුතු මොකද උනේ ඊට පස්සේ? අධ්‍යාපන කටයුතු වලට ඊට පස්සේ අපේ අම්මා ක්ලාස් එකකට දැම්මා. පස්සේදී ඒ පන්තියේ ක්ලාස්මේට්ලා ඉස්කෝලේ මාව ඉන්චාර්ජ් කරන නිසාම මధుශංකර් මමයි අපි දෙන්න අතර පොඩි ඩිස්ටන්ස් එකක් ඇති වුණා. ඊට පස්සේ මధుශංකර් අපි හම්බුන වෙලාවට සෙක්ස් කරනවා ගෙදර සමහර වෙලාවට. ඒ වුණාට වෙනදා වගේ අපි දෙන්නගේ ලං වීම තිබුණේ නැහැ. ළඟින් ආශ්‍රය කරේ නැහැ. අපි දෙන්න ඈත් වුණා එතන. පස්සේදී මම ක්ලාස් එකකට යන්න පටන් ගත්තා ඉගෙනුම ගාල්ලේ. පස්සේදී මම එහෙදි මට තමයි මගේ දැන් ඉන්න බෝයිෆ්‍රෙන්ඩ් හම්බුනේ රසික. අපි දෙන්න ඇත්තට මගේ ඉගෙනීමේ කටයුතු එතකොට මම ටිකක් හොඳින් කරා ඊට වැඩිය. මොකද මගේ මම අර පහුගිය දේවල් ඉස්කෝලේදී වෙච්ච දේවල් ඒ දේවල් එහෙමම තියෙනවා. ඒ මට රසික හම්බුනේ එක ටිකක් මට චුට්ටක් හයියක් වුණා. රසික මගේ ඉගෙනීමේ කටයුතු වලට මගේ දන්නේ නැති දේවල්ට උදව් කරනවා. මමත් එහෙමයි උදව් කරලා අපි දෙන්න ඉතින් අද වෙනකන් ඉතින් ඉන්න රසික දැනට ලංකාවේ ඉන්නේ. ඉතින් මම දැනටත් ආදරේ ඉතින් රසිකට. රසිකත් එක්ක ඉද්දි මොනවද වෙච්ච සිද්ධි? රසිකත් එක්ක ඉද්දි ගොඩාක් දේවල්ට බරපතල දේවල්ට මුහුණ දෙන්න වුණා මට. මොනවාගේ බරපතල දේවල්? අපි දෙන්නට දඬුවම් දීලා දෙන පොලිසියෙන් මම පස්සේදී එක්සෑම් කරලා මේ වෙලාව අපි දෙන්නට කොළඹට ආවා. ඇත්තටම එක්සෑම් කළා ඉවර වෙලා ඉඳිදී සාමාන්‍යයෙන් අපි දෙන්න හම්බ වෙනවා සතියකට සැරයක් වගේ. ගොඩක් දුරට අපි බීච් එකට තමයි යන්නේ පීනන්න. මොකද මම අර දෙන්නම ගොඩක් ආසයි පීනන්න.
ඉතින් අපි දෙන්න පිනනවා ගොඩක් දුරට රසිකත් එක්ක කතා කරන්න ලැබෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි. ඉතින් අපි දෙන්න යනවා බීච් එකට ගිහිල්ලා එන්ජොයි කරනවා. අපි දෙන්න පිනනවා කතා කරනවා දෙන්න එක්ක. දවසක් අපි දෙන්න ඒ සාමාන්‍ය විදිහටම ගිහිල්ලා හිටියා බීච් එකේ හවස ඉන්නකොට කට්ටියක් ඇවිල්ලා එතන බිබී හිටියා. අපි දෙන්න ඒ කට්ටිය නිකන් ගොඩක් මහත සාමාන්‍ය පොලිසිය ආමියේකේ කට්ටියක් වගේ. පස්සේදී අපි දෙන්නට ගල් ගහලා අපි දෙන්නට ගල් ගැහුවා. දෙපාරක් ගල් වලින් ගහලා ඊට පස්සේ අපි දෙන්න එතනින් ගෙදර යමු කියලා අපි දෙන්නට ගල හතර වටේ බලලා බැලි නම් ඒ කට්ටිය තමයි අපිට ගල් ගහන්නේ. පස්සේ මම රටේට කියලා ටක් ගාලා හැඳුම් ටික ගන්න යද්දී හැඳුම් ටික යාලා අරගෙන ගිහිල්ලා අපි දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොනා කරගෙන හිටියද ගල් ගහන්න? අපි දෙන්න සාමාන්‍ය විදිහට කතා ළඟින් කතා කර අපි දෙන්න පේන හිටියේ ඉතින්. ඉතින් බීලා එකපාරට අපිට ගල් ගහන්න ගත්තා. මම දන්නේ නැහැ ඒ දෙකේ පස්සේදී අපි දෙන්නෙන් අහන්න ගත්තා මොනවද බීච් එකේ කරන්න කියලා. ඉතින් අපි දෙන්න මම අහුවා අපි දෙන්න මේ දේවල් කරන්න ඊට පස්සේ කියන්න ගත්තා. පොන්නේ දෙන්න තොපි දෙන්න මේ යන්නේ තොපිට යන්න දෙන්න සෙක්ස් කරවලා අපේ ඉස්සරහා. එහෙම කියලා අපි දෙන්න බල කරා කට්ටිය ඉස්සරහා සෙක්ස් කරන්න කියලා දෙන්නට දෙන්න. ඉතින් ඒ වගේ මට ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීම් මට කියා ගන්න බෑ. දැනටත් මට හරි දුකයි. කේන්තියනවා. ඒ දේවල් මතක් වෙද්දී. ඒවල සෙක්ස් කළා? සෙක්ස් කරේ නෑ මම ඇඬුවා ගොඩාක්. මොකද මට මේ දේවල් ඇත්තටම මට හිතුණා කොහොමද මේ දේවල් මේ මිනිස්සු මේ විදිහට වද දෙන්නේ ඇයි කියලා මට හිතුණා. පස්සේ දිග පොලිසියට අරන් යනවා කියලා. පොලිසියට අරන් ගිහලා නඩු දානවා කිව්වා. ගොඩක් මම බය වුණා මොකද අපේ ගෙදර දන්නෙත් නැහැ. ගෙදරට නොකිය මම බීච් එකට ආවේ. ඊට පස්සේ ගෙදර දැනගත්තාම ගෙදර දන්නවා මම බොයි කෙනෙක් එක්ක කොල්ලෙක් එක්ක බීච් එකේ ගිහිල්ලා හුවෙලා මට ගෙදරින් අනිවාර්යෙන් අපේ තාත්තා මාව පන්නනවා ගෙදරින්. පන්නනවා විතර නෙවෙයි කොහෙන්ම ඉන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් කහනවා තාත්තා මට. ඉතින් පස්සේදී ඒ වයසක ආච්චි කෙනෙක් එතනින් ගිහිල්ලා ගියා. ඊට පස්සේ ආච්චි විපරම් කරලා බලලා ඇයි මේ ළමයි දෙන්නට වද දෙන්න කියලා. පස්සේදී ආච්චි ඒ කට්ටියට බැනලා කෑ ගහලා අපිව ඒක ගෲප් එකෙන් අයින් කරලා අපිට ගෙදර යන්න ඉඩ සැලසුවා. ඒක ලංකාවේදී. ඊට පස්සේදී අපි දෙන්නට කොහොම හරි මට කොළඹට මූව් වෙන්න මේ වුණා. මොකද අපේ ගෙදරින් ඕන වුණා මාව ජොබ් එකකට දාන්න. පස්සේදී අපේ අයියා මට ජොබ් එකක් හොයලා පළවෙනි පාරට මම ජොබ් එකක් කරා ශ්‍රී ලංකන් ඉංජිනේරින් වල. ඒක කොන්ට්‍රැක්ට් එක. ඒ ඉන්නකොට තමයි රසික ඒ වගේම මම ගොඩක් දුකෙන් තමයි මම කොළඹට ආවත්. මොකද මට වුණා වුණා රසික දාලා එන්න. හැබැයි මම ඒ දේ මං කිව්වාම රසික කැමති වුණේ නැහැ මං එනවට. ඒත් මම කිව්වා රසිකට ළඟදිම රසිකටත් රස්සාවක් හොයලා රසිකත් එන්න කියේ. රසිකත් ගොඩක් කැමති වුණා. පස්සේදී මම මාස දෙකක් තුනක් යනකොට යාළුවෙක්ගේ මාර්ගෙන් මේ ගමේ රෙස්ටොරන්ට් එකක රස්සාවක් හම්බුණා රසිකට. පස්සේදී මම ඒක කියලා රසික එහෙ ගෙන්න ගත්තා. ගෙන්නගෙන අපි දෙන්නට මට ප්‍රශ්නයක් වුණා රසික කොහෙද ඉඳන්නේ කියලා. ඊට පස්සේ මම අක්කා එක්ක කතා කරා. මොකද අක්කලා ගෙදර ඉඳ තිබුණෙත් නැහැ. ඒ වුණාට අක්කා කැමති නැහැ මං අක්කලා ගෙදර ඉඳන් මේ තැනකට යනවට. ඒත් මට කරන්න දෙයක් නැහැ. මම අක්කට කිව්වා මට රසිකත් එක්ක ඉන්න. මොකද රසිකට රූම් එකට තනියම සල්ලි දෙන්නත් බෑ. අපි දෙන්න ෂෙයා කරන්න පුළුවන් එහෙම කියලා. ඊට පස්සේ ගෙත ප්‍රශ්නයක් ඇති වුණා අපේ අක්කා අපේ අම්මට කියලා මාත් එක්ක රණ්ඩු කරා ඇයි යන්නේ අර මේ කියලා. ඒත් මම ගිහිල්ලා මොකද රසිකට තනියම රූම් එකට රෙන්ට් ගෙවන්න බැරි නිසා අපි දෙන්න රූම් එකක් අරගෙන රෙන්ට් එකට ගියා. ගිහිල්ලා අපි දෙන්න
කාමරේ හිටියා. කාමරේ ඉඳලා අපි සතුටෙන් හිටියා අතරම කාමරේ ඉඳිද්දී. ඒ වදින කාමරේදී ප්‍රශ්න ඇති වුණාද? ප්‍රශ්න ඇති වුණා. ඇත්තටම අපි දෙන්න මොකද අපේ ගෙදර ඒ රූම් එක තිබුණේ මේ ගෙදරම රූම් එකක් තමයි අපිට දීලා තිබුණේ. එතන තව තියෙනවා බෝඩින් දීලා තිබුණා තව. ඒත් අපිට හම්බුනේ ඒ ගෙදරම රූම් එකක්. දැන් අපේ කාමරේ තව දොරක් තියෙනවා. ඒ දොරෙන් අතුල් පැත්තේ අයට ඔක්කොම ඇහෙනවා අපි කතා කරන දේවල් සේරම. ඉතින් පස්සේදී මම අපි දන්නේ හතර වටේ මිනිස්සු අපි හිතන් ඉතින් දන්නේ නැහැ කියලා තමයි. කිසිම දෙයක් අපි දෙන්න එකට ඉන්නවා. එකට නිදිය ගන්නවා, සෙක්ස් කරනවා ඒ දේවල්. පස්සේදී සාමාන්‍යයෙන් මම කඩේකට යන දවස් දෙකකට වගේ සැරයක් ස්නැක් මොනවා හරි ගෙනල්ලා එහෙම කන්න. ඉස්සරහ කඩයක් තියෙනවා. කඩේට ගියපු වෙලාවේ මගෙන් ඒ කඩේ ආන්ටි අයිතිකාර ආන්ටි ප්‍රශ්න කරන්න ගත්තා. ඇයි බෝයි කෙනෙක් එක කෑදේ නිදියන්නේ කියලා. පස්සේ තමයි මම දන්නේ මට හිතුණා මට දෙන්න උත්තර තිබුණේ නැහැ. මම කඩේ බිල් එක ගෙවලා ආවා. එනකොට ඒ ආන්ටි කියන්න ගත්තා එතන හිටපු කීව දෙනෙක් එක්ක ඔය කොල්ලෝ කාරයෝ දෙන්න එකට නිදිය ගන්න එක කාමරේ ඉන්නේ. එහෙම කිය. පස්සේ තමයි මම දන්නේ ඒ ගෙදර ආන්ටිලා කොමලා කොහොම හරි අපි දෙන්නයි ලයිෆ් ස්ටයිල් එක හැමතැනම දැනගෙන කියන මේ බෝඩ් එකේ. පස්සේදී මේ බෝඩ් එකේ කොමලා වගේ මට hina වෙන්න ගත්තා. පහත් විදියට මගේ දිහා බලන්න ගත්තා. වැඩට යද්දීද ඒ වගේ හතර වටේ බෝඩින් වල අය යද්දී ජනේලෙ පොඩ්ඩක් දොරක් කරලා තිබුණත් ඒ බිල බලලා නිකන් hina වෙලා යනවා. ඒ වගේ මට දේවල් වුණා. මට අඩුම තරමේ කාමරෙන් එළියට එන්න ලැජ්ජ වුණා මම. හැම කෙනාම නිකන් ඒ දිහා මගේ දිහා නිකන් පහත් විදියට බලු විදියට මගේ දිහා බැලුවා. ඉතින් මගදොට ඉන්නකොට මොකද ප්‍රශ්න ඇති වුණේ නැද්ද? ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මගදොට ඉඳිදී අපේ වයස වගේ ටීනේජ් අය මට හූ තියලා ඉඳන් තියලා යද්දි මම රසිකයි යද්දි පාරේ අක්කලාගේ දැට ඇවිදින් යද්දි. ඉතින් ඒ වගේමයි බස් කෝච්චිය වල දුමුද්දලා නේද? වෙලා තියෙනවා. බස් එකේ යද්දී දවසක් මට රසිකටයි තව ප්‍රශ්නයක් ඇති වුණා. අපි දෙන්න සාමාන්‍යයෙන් කොළඹ යනවා සමහර වෙලාවට shopping කරන්න නැවිදින්න. ඔය ගිහිල්ලා එනකොට දවසක් කොන්දොස්තරගෙන් මම මාර සල්ලි දීලා මට බැලන්ස් දුන්නා. එකපාරක් නෙමෙයි ඒක කරලා තියෙන්නේ 3-4 පාරක් කරලා තියෙනවා. ඊළඟ මම අහගත්තා. හිතාගත්ත රසිකත් එක්ක කතා කරලා සල්ලි ඉල්ලන්න ඕනේ කියලා. ඊට පස්සේ සල්ලි ඉල්ලුව වෙලාවේ එකපාර මට බනින්න පටන් ගත්තා. ඇඟට ගොඩ වෙලා මගේ කොන්දොස්තර පොන්න උත්තලා දෙන්න මේ සල්ලි ඉල්ලනවා මෙතන මේ මාරු සල්ලි ඉල්ලනවා මෙතන එහෙම කියලා. මේ පස්සේදී අපි දෙන්න සද්ද නැතුව හිටියා. ඉඳලා මාරු සල්ලි අපිට දුන්නා. දීලා බහින්න ලඟ වෙද්දී අපිට කියන්න ඕනේ කොන්දොස්තරට ඉස්සරහවට ඒ බහිනවා කියලා සීදුවේ. ඉතින් අපි දෙන්න ඒක කියන්නේ බස් එක ඉස්සරහට ගියා. ඉස්සරහට ගියා කොන්දොස්තර හයියෙන් කෑගම මේ ගේ බොයිස්ලා පැකට්ස්ලා කපල් එක දාලා යන්නේ ඉස්සරහින් කිය පස්සේදී මුළු බස් එකේම hina වෙන්න ගත්තා අපි දෙන්නට. ඒ වගේමයි අපේ වයසට වඩා අඩු ටීනේජ් කීප දෙනෙක් හිටියා. ඉඳලා හූ තියන්න ගත්තා අපිට. බස් එකෙන් බහැලත් හූ තිබ්බා. ඉතින් වගේ ගොඩක් ලැජ්ජ වෙන්න උනා. මට කර කියා ගන්න දෙයක් නැතුණා ඒ වෙලාවේ. ඒත් සද්ද නැතුව බස් එකෙන් බහැලා එන්න තමයි උනේ. මොකද කර කියා ගන්න දෙයක් නැහැ. කෑ ගහන්න බෑ. ඒ වගේමයි රස්සාව කරන තැන් වල ප්‍රශ්න තියෙනවා. ගොඩක් ඇති වෙලා තියෙන ප්‍රශ්න. රස්සාව කරන තැන HF පිටියෙත් මම පස්සේදී මට රස්සාව වෙනස් කරන්න සිද්ධ වුණා. මම රස්සාව වෙනස් කරා. මොකද මම එතන වැඩ කරේ කොන්ට්‍රැක්ට් එකකට. පස්සේදී රසිකගේ මාර්ගයෙන් මට හම්බුණා ශ්‍රී ලංකන් ෆ්ලයිට් කිචන් එකේ චෙෆ් අඳුර ගන්න. පස්සේදී චෙෆ් වයි ප්‍රොඩක්ෂන් මැනේජර් වයි දෙන්නම. ඒ චෙෆ් ඇවිල්ලා ඇලන් නෝරෙල් එයා
ඉන්නේ බෝයි කෙනෙක්. ඒ දෙන්නත් ගේ කපල් එකක්. ඒ දෙන්න මැරි කරලා ඉන්නේ. ඒ වගේමයි ප්‍රොඩක්ෂන් මැනේජර්ත් එයාත් ගොඩක් ගේ ෆ්‍රෙන්ඩ්ලි. එයාත් ගේ කියලා දන්නේ මම පස්සේ. මොකද ඒ පාටි වලට මටයි රසිකට ඉන්වයිට් කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න යනවා. ගිහිල්ලා එයාලත් එක්ක හැන්ග් අවුට් වෙලා බීලා ඩාන්ස් කරලා ඒ දේවල් ඉතින් අපි දෙන්න ඒ දේවල්ට ගියා ඇත්තටම. පස්සේදී ඇලන් ජෙෆ්ට මූව් වෙන්න වුණා ශ්‍රී ලංකන් කේටරින් එකෙන්. එයා ගියා. ගිහිල්ලා එයා ගියපු එයා අයින් වෙනවත් එක්ක මට මාව මිස්ටර් පාණ්ඩේ මාව ගත්තා වැඩට. එතකොට සමහර දවස් එතකොටයි මම දන්නේ ඒ හිටපු සුපර්වයිසර්ලා මම දැකලා තියෙනවා ඇලන්ලා ගෙදරදී. ගොඩක් දුරට පාටිස් වලට ඒ ඉඳපු සුපර්වයිසර්ලා චෙෆ්ලා ඒ පාටි වලට එනවා. ඇවිල්ලා මම මාත් එක්ක කතා කරලා තියෙනවා. පස්සේදී එයාලා දැනගත්තා මම තමයි කිය ඇලන් චෙෆ් තමයි දාලා තියෙන්නේ. ඇලන් චෙෆ්ට ගියපු පළවෙනි දවසේ මට මඩ ගහන්න පටන් ගත්තා. පළවෙනිම දවසේම මම පටන් ගත්ත වෙජිටබල් රූම් එකේ වැඩ කරන්න. ඒ වෙජිටබල් රූම් එකේ ඉන්චාර්ජෙත් කෙලින්ම මගෙන් ඇහුවා මේ ඇලන් චෙෆාලා ගෙදර හිටියා නේද කියලා. පස්සේදී මම කිව්වා. පස්සේදී කිචන් එකම දැනගත්තා. මම ඇලන් චෙෆ්ගේ ගල් කොල්ලෙක් කියලා මට නෝන්ඩි කරන්න ගත්තා. අරමතර මට වැඩ කරන්න දෙන්නේ හැම වෙලාවෙම කෝල්ස් එනවා. කිචන් එකේ විතර නෑ අනිත් ඩිපාර්ට්මන්ට් වලින්. මේන්ට්‍රන්ස් ඔපරේෂන් හැමතැනින්ම ස්ටෝර්ස් හැමතැනින්ම මට කෝල් එන්න ගත්තා. මට කේන්ති සමහර වෙලාවට මම වැඩ කර ඉඳිද්දී කෝල් එනවා. ඉතින් මම ඒ වාන්ස කරලා බලද්දී මට මාව ඉන්සල්ට් කරනවා. මොනවා කියලා ඉන්සල්ට් කරන්නේ ඇලන් චෙෆ්ට පොක දුන්නා. ඇලන් චෙෆ්ලා ගෙදර යනවා රැට. ඒ වගේ දේවල් ඉතින් මට සමහර වෙලාවට වැඩ කර ඉඳලා මම විසි කරනවා. විසි කරලා ඒක තියෙන කේන්තියට. විසි කරලා දාලා මට මාවත් එක්කම කේන්ති ඉතින් කරගන්න දෙයක් නැහැ. ඊවසගෙන ඉන්න වුණා. ඉතින් ඒ වගේ වෙලාවට කම්ප්ලේන් කරන්න බෑ. ඒ වගේ දේවල් කම්ප්ලේන් කරන්න බෑ. කම්ප්ලේන් කරා මට තවත් ප්‍රශ්න වැඩි වෙන කම්ප්ලේන් කරා මට මොකද ඔෆිස් එකේ අය දැනගන්නවා කියලා දැනගනී කියලා මම බය වුණා. මොනවද දැනගනී කියලා? මම කෙනෙක් කියලා දැනගනී කියලා මම බය වුණා. මොකද එතන ඉන්නවා තව මේ චෙෆ් ගේ සෙක්‍රටරි ඉන්නවා. එයා ගෑනු කෙනෙක්. එයා ස්ට්‍රේට් කෙනෙක්. ඉතින් ඒවට මම ලැජ්ජා වුණා. මට කියලා කම්ප්ලේන් කරන්නවත් බෑ. මට මේ වැඩපළේ වෙන ප්‍රශ්න ගැන. ඉතින් ඒ වගේ ප්‍රශ්න වැඩපළේ වෙලා මට ඇති වෙලා තියෙනවා. ඒ වගේමයි රීදුවේදී දවසක් මාව අපේ අම්මා මට පණිවිඩයක් කරලා දුන්නා කෝල් එකක් ගන්න කියලා. හදිසි මට එතකොට ෆෝන් එකක් තිබුණේ නැහැ. මම රසගත් එක්ක ගියා කෝල් එකක් ගන්න කොයින් බොක්ස් එකට, පබ්ලික් කොයින් බොක්ස් එකට මෙන් රෝඩ් එකේ තියෙන ID මොකුත් අරන් ගියේ නැහැ. කාසි ටික විතර අරන් ගියා. අපි දෙන්න යනකොට කතා කර ගියා. රසික මගේ කරයත් දාගෙන ගියා. යනකොට ජීප් එකක් ඇවිල්ලා අපේ පිටිපස්සේ නතර කරලා අපෙන් එකපාර ප්‍රශ්න කරන ගත්තා ID පෙන්නන්න. ID හෙව්වා. අපි කිව්වා ID ගෙනාවේ නැහැ කියලා. කොහෙද ඇහුවා යන්නේ? අක්කෝ මේ ෆෝන් කෝල් එකක් ගන්න යන්නේ කියලා මම කාසිත් පෙන්නුවා හතේ තිබුණා. හොඳටම බීලා හිටිය කට්ටිය නැගපම් බල්ලු දෙන්න ජීප් එකට ගිහලා අපි දෙන්නට ගැහුවා. ගහලා තොපි දෙන්න මේ ගණිකා වෘත්තියේ දෙනවන්ට රැයට පොන්ඩේ දෙන්න කියලා අපි දෙන්න ජීප් එකේ දාගෙන පොලිසියට අරන් ගියා. අපි දෙන්න එක්ස්ප්ලেইন කරන්න ගත්තා. මම try කරා මේක මේ අපේ ගෙවල් තියෙන එහා පැත්තේ බ්ලොක් දෙකක් එහා පැත්තේ මේ වොලට් එක තියෙනවා. මම ගිහිල්ලා අරන් එන්න කියලා අපි දෙන්නට කමුලට දෙකක් මේ පැත්තට ගහලා ජීප් එකේ දාගත්තා. දාගෙන පොන්නේ දෙන්න එහෙම ගියා. අපි දෙන්නට හොඳට මේ ඉන්සර්ට් කරා. ඊට පස්සේ දාගෙන ගියා ජීප් එකේ. රසික තව දේවල් එයාලට එක්ස්ප්ලেইন කරන්න යද්දි මම මොකද බීලා ඉන්නේ. මම වැඩක් නැහැ. උඩ කන්න වෙනවා තවත්. ඒක නිසා රසික
සද්ද නැතුව හිටියා. පස්සේදී ඔය දෙවලුනේ කොහෙද? මම සීදුවේ ඉන්නකොට නෑ පාරේද පොලිස් ආයතන. පාරේ තමයි අපිට ගහලා දාගත්තේ. ජීප් එක ඇතුළේදී ගැහුවා දෙකක්. පොලිස් ආයතනය ඇතුළට ගිහිල්ලා අපි දෙන්නට හොඳටම පැනලා කරුවල කාමර එක දාලා අපි ලොක් කරලා තිබුණා. ලොක් කරලා තිබුණේ ඇත්තටම ඒක ලොකර් රූම් එකක් විදිහට තමයි පාවිච්චි කරේ. පොලිසිය මොකද එතකොට කන්ට්‍රැක්ෂන් යනවා. අලුත් පොලිසිය හදන්න. එතකොට පොලිසිය රෙන්ට් එකට අරන් තිබුණ පරණ ගෙයක්. ඒ ඩර්ටි කාමර එක දාලා මුළු දවසම අපිව තිබ්බා. ගෙදරට කෝල් කරන්න දුන්නෙත් නැහැ. ගෙදරට කෝල් කරන්න යන්න හද්දි ආයෙ රසිකට ගැහුවා. ගහලා රසිකේ මුණට ගහලා කිව්වා මේ අපි දෙන්නා ගෙදර යන්න උසාවි දානවා. හෙට උදේ වෙනකන් ඉඳපල් පොලිසිය ලොක් කරනවා කියලා. එහෙම කියලා. පස්සේ පොලිසියදී මම දැක්ක දෙයක් තමයි එක්කෙනෙක්ට හොඳටම වාද දෙනවා. මම හිතුවේ ගෑනු කෙනෙක් කියයි කියලා. මම ගහලා බටන් පොළොව වලින් ගහලා මම හිතේ එයාගේ කෙනෙක් කිය මම දන්නේ නැහැ. අතන මම හිතුවේ ලේඩි කෙනෙක් කිය. පස්සේදී කලිසම පහත් කළා හිටන් පොලිස් කාර්යය දෙන්නෙක් හිනා වෙවි වාද දුන්නා. ඒ කෙනාට මගේ මනස උපරිමේ බිඳුවර වැටුණා. මේ දේවල් දැකලා අපිටත් එහෙම කරයිද කියලා. පස්සේදී ඊට පස්සේ උදේ ඩියුටි ඇවිල්ලා ලේඩි කෙනෙක් අපෙන් අහනවා මොකයි මෙතන ඉන්නේ කියලා. ඊට පස්සේ මම එක්ස්ප්ලেইন කරා මොකද උනේ කියලා. ඊට පස්සේ ආව දැම්මා වොයිස් ළඟට. ඊට පස්සේ ඒ ලේඩි අපිට කෝල් කරන්න දුන්නා ගෙදරට. ඊට කෝල් කළා මම අපේ පොඩි අංකල්ට කිව්වා මේ ප්‍රශ්නයක් කියලා. එදා මට වැඩට යන්න හම්බුනේ නැහැ. දවල් 12 වෙනකම් අපි දෙන්න පොලිසිය තියාගත්තා. පස්සේදී මම නැවතිලා හිටියා ගෙදර අංකල්ගේ යාළුවෙක් තමයි පොලිසිය OIC. ඇවිල්ලා එයාගේ මාර්ගෙන් තමයි අපිට යන්න හම්බුනේ. නැත්තම් එදා දවස් කීපයක්ම අපි දෙන්නට ඉන්න වෙනවා පොලිසිය. ඒ වගේ දේවල් මට පොලිසියෙන් වෙලා තියෙනවා. වෙන මොනවා පොලිසියෙන් වෙලාද? තව දවසක්ම අපි දෙන්න පාටියකට ගියා. ගිහිල්ලා එනකොට කතිගේ රූම් එකට තමයි ගියේ. එනකොට පොලිසිය නවත්තලා සාමාන්‍යයෙන් මම බයිසිකලෙ පිටිපස්සේ තමයි යන්නේ රසිකත් එක්ක යනකොට. මම රසික මෙහෙම බදාගෙන ගියා. මොකද ඒ දවසේ ඊතර දවසක්. රසිකේ පොකට් එකකින් අත දාගෙන ගොඩක් දුරට මම එහෙම තමයි යන්නේ බයිසිකලෙන්. එයාලා අපේ නතර කරේ පොලිසිය චෙක් පොයින්ට් එකක් එතන මම දැක්කේ නැහැ චෙක් පොයින්ට් එකක් තියෙනවා කිය. කොහොම හරි නතර කරලා අපෙන් හෙව්වා ලයිසන් ඉන්ෂුරන්ස් ඩෙන්ටිටි. රසික ඔක්කොම ටික ඇදලා දුන්නා. ඒ දේවල් තිබුණා. ඊට පස්සේ ඒ දේවල් තිබිලා එයාලා ඒත් අපිට යන්න දුන්නා. ඊට පස්සේ පළවෙනිව ඉන්න දෙන්න ඇවිල්ලා ඒ ලයිසන් ඉන්ෂුරන්ස් චෙක් කරන දෙන්න ළඟට කිව්වා මොනවද තොපි මේ කර හිටියේ මේ බයිසිකලෙද්දි කියලා. මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ තේරුම කියලා. පස්සේදී ප්‍රශ්නේ තේරුම එහෙම කිව්වා අහපු ගාම මට ගැහුවා. ගහලා මූණට එකක් ගැහුවා. මම බිම වැටුණා. බිම වැටිලා තමයි මේ තුවාලේ උනේ ඒ වෙලාවේ. මේ බිම වැටුණ වෙලාවේ මෙතන. පස්සේදී බිම වැටිලා මගේ නිකට තුවාල වුණා. වැටිලා ඊට පස්සේ විනාඩි 2ක් 3ක් විනාඩි 2ක් විතර මම බිම හිටියා. පස්සේ රසික ඇවිල්ලා තමයි මම නැගිට්ටුවේ. නැගිටලා පොන්න වැඩ කරනවා තොපි දෙන්න මේ බයිසිකල් වල යනකොට එහෙම කියලා අපි දෙන්නට ඉන්ස්ටාල් කරා එතන. ඉන්ස්ටාල් කරලා මුන් දෙන්නට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා කට්ටිය කතා වෙලා අපි දෙන්න පාරේ දන ගහන්න ගහලා හැම එන වාහනයකම නතර කරන හැම වාහනයකම අපි දෙන්න පොන්න දෙන්නෙක් කියලා හයියෙන් කෑ ගහලා කියන්න කිව්වා. ඒ වගේ කැත වැඩ වලට මුහුණ දෙන්න උනා. මට පොළොව පලාගෙන යන්න හිතුණා. ඒ වෙලාවේ ඇත්තට පුදුම කේන්තියකුත් ආවා.
කිසිම වැරද්දක් නොකර මේ විදියට දඬුවම් ලබන්න උන් එක ගැන පස්සේදී පැයකමාරක විතර පස්සේදී ජීප් එකක් ඇවිල්ලා නතර කරා. එතන නතර කරලා මෙලින්නම් පස්සේ තමයි දන්නේ පොලිසිය ලොක්ෙක් කියලා එයා ඒ ජීප් එකේ ආවේ. එයා ඇවිල්ලා අපි දෙන්නට එන්න කියලා ඇහුවා මොකද්ද ප්‍රශ්නේ වුනේ කියලා. ඊට පස්සේ අපි දෙන්න එක්ස්ප්ලেইন කරාම hina වුණා එයා අපි දෙන්න දිහා බලාගෙන. hina වෙලා තමයි කිව්වේ ගෙදර යන්න කියලා. ඊට පස්සෙන්ද මණ්ඩේ ඇවිල්ලා ඊට පස්සෙන්ද එන සතිය දිනයක ඇවිල්ලා හම්බෙන්න කියලා කිව්වා එයා පොලිසියට. පස්සේදී අපි දෙන්න ගියා. ඊට පස්සේ තමයි මම නැවට ආවේ වැඩ කරන්න. එතකොට මට නැවට එන්න වෙලා තිබුණා. මට යන්න හම්බුන්නේ නැහැ. මම රසිකට දුන්නා මගේ ටිකට් එකේ කොපි එකයි. මගේ ජොබ් ලෙටර් එකේ කොපි එකයි දීලා මම ලංකාවෙන් ආවා. පස්සේ දැනගන්න හම්බුණා රසික ගිහිල්ලා රසිකට අවවාද දීලා තියෙනවා ඒ වගේ දේවල් කරන්න එපා පාරේ. ඊළඟ සැරේ වුණොත් ඔය වගේ දේවල් කරලා අප්පනා අනිවාර්යෙන් හිරේ දානවා කියලා. ඒ වගේ කියලා දුන්නා රසිකට. වෙන මොනවාද සමාජයෙන් පොලිසියෙන් වෙච්ච වෙන සිද්ධීන් තියෙනවා? සමාජයෙන් මට පොලිසියෙන් තව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම වැකේෂන් ගිය වෙලාවේ මම ගියා ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න. ඒකේ ස්ටේජ් ඩ්‍රාමා එක ඒක බලන්න ගිහිල්ලා ඉතින් අපේ ගමේ කෙනෙක් මාව දැක්ක. එතන කට්ටියත් එක්ක ගේ ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කොහම එතන හිටියේ කොමලමගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මම හැන්ග් අවුට් වෙලා ඉන්නවා කතා කර ඉන්නවා. පස්සේ දෙන්නෙක් එක්ක ආවේ බයිසිකලේ ස්ලෝ කරගෙන ගිහිල්ලා මගේ මුණ දිහා බලාගෙන ගියා. ගිහිල්ලා මම හිතුවේ නෑ ඉතින් ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් මම මගේ පාඩුවේ හිටියා. පස්සේ දවස් 2කට 3කට විතර පස්සේ එයා මට හම්බුණා පාරදී. එයා තව යාළුවෙක් එක්ක හිටියේ. ඉඳලා එකපාරක් ප්‍රශ්න කරන ගත්ත මගෙන් අර කට්ටියට කියන්න ඇහෙන්න අයියෙන් කිව්වා මූ තමයි හිටියේ අර මේ පොන්නේ සෙට් එකත් එක්ක අර තියේටර් එක ළඟ මේ මතක නැද්ද උඹට එහෙම කියලා ඇහුවා යාළුවාට. ඒ යාළුවේ ඒ හිටපු එක්කෙනෙක් තමයි අත් එක ගියේ. පස්සේදී පොන්න වැඩ කරන්නේ පිරිමියෙක් වගේ ඉන්න පයියක් එහෙම කියලා කෑ ගහන්න පටන් ගත්තා. කට්ටිය ඉස්සරහා. ඊට මම මට තල්ලු කරලා මට එකක් ගැහුවා ඇත්තටම. ගාපුවලේ මම පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන්ට් කරා ඒක. කම්ප්ලේන්ට් කරාම ඒ කම්ප්ලේන්ට් එක ලියා ගන්නවත් පොලිසිය ඒ ගලුත් මට පොලිසියේ හිටපු පොලිස් කාන්තාව මට hina වුණා. hina වෙලා මගේ මේ පොලිස් එන්ට්‍රි එකවත් ලියාගන්න ඒක ඩිලේ කරා. ඩිලේ කරලා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න. එහෙම ඒ වගේ දේවල් පොලිසියනුත් කරා මට. මගේ එන්ට්‍රි එකවත් ලියාගන්න මම කියන දේ ලියාගන්නත් ඒ මිනිස්සු ඒකට කැමතිත් නැහැ. පස්සේදී එන්ට්‍රි එක ලියාගෙන අපි දෙන්නවා ගෙන්නවා. ගෙන්නලා මට පොලිසියේදී අර කෙනා කෑ ගහගෙන ආවා. මම කොන්නේ අර එහෙම කියලාගෙන ඒවට කිසිම දැනුමක් පොලිසිය දුන්නේ නැහැ. පස්සේදී පොලිසිය කිව්වා අපිට මේක විසඳන්න බෑ සාම මණ්ඩලයට දානවා කියලා. පස්සේදී සාම මණ්ඩලයට දැම්මා අපේ ප්‍රශ්නේ. දාලා කීප දවසකින් සාම මණ්ඩලයට දිනේ ආව යන්න කිය. මම ගියාට යා අනිත් එක්කෙනා ආවේ නැහැ. පස්සේදී මට ආයේ ගෙදර යන්න කිව්වා එතනින්. ගෙදර යන්න කියලා ඊට පස්සේ දවස් කීපයකින් මට මම පන්සල් ගියා. මොකද මම මෙහෙ එන්න ආයේ almost done. ඒක නිසා මම පන්සල් ගියා. සාමාන්‍යයෙන් මම ඊට ඉස්සෙල්ලා සැරේදීත් පන්සල් පල්ලි ගියා. ඉතින් මෙහෙ එන්න නිසා ගොඩක් දුර ගමනක් නිසා මම පන්සල් ගිහිල්ලා ප්‍රේ කරලා ඒ දවල්ට ගියේ යාළුවෙක් එක්ක ගිහිල්ලා ඒ යාළුවාට පැත්තට ගියා. මම ගෙදර ගියා.
ගෙදර යනකොට බයිසිකල් දෙකකින් 4 දෙනෙක් ඇවිල්ලා මට හොඳටම තඩි බෑවා. බිම දාලා හොඳටම මේ මූණ තැලෙන්න හොඳටම ගැහුවා. ගහලා 4 දෙනා ගියා බයිසිකලෙන්. අඩුතරමේ මට නම්බර් ප්ලේට් එකක් බලා ගන්න බැරි වුණා. ඒ තරම කරුවට. ඉතින් මම ඒ ගැන ගෙදර ඇවිල්ලා ගෙදර ආවම ගුටි කාලා හොඳටම අම්මා ඇහුවා මොකක්ද උනේ ප්‍රශ්නේ කියලා. මම අම්මට කිව්වා කවුරු කට්ටිය කියලා ගැහුවා කියලා. අම්මා ඊට පස්සේ කැමති වෙන්නේ නැහැ. මම මෙහෙ එන්න අම්මා බය වුණා ඇත්තටම. කැමති වෙන්නේ නැහැ එහෙ ඉන්නවට. ඊට පස්සේ අම්මා කිව්වා අක්කලා ගෙදර යන්න. සීදුවෙන් ඉන්න ගිහිල්ලා මේ දවස් කීපය කිය. ඊට පස්සේ මම යන්න කලින් ඊට පස්සේ දවුදේ ගිහිල්ලා මම පොලිසිය එන්ට්‍රි එකක් දැම්මා. පොලිසිය එන්ට්‍රි එක දැම්මා. පොලිසිය කිව්වේ නම්බර් ප්ලේට් නැත්තම් අපිට ඔය කට්ටිය හොයාගන්න විදියක් නැහැ. අනික ඔයාට ගහපු කට්ටියගේ ඇඩ්‍රෝ ඔයා දන්නෙත් නැහැ. ඒ වගේ කට්ටිය මග ඇරියා. ඒ ප්‍රශ්නේ මට ලියාගත්ත පොලිසිය එන්ට්‍රි එක ලියාගත්තට කට්ටිය මග ඇරියා. ඒ වගේ මම ගේ කෙනෙක් කියලා යාලා පොලිසියට ගියත් ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ එන්ට්‍රි එකක් දාගන්න ගියා. දැන් වෙන කෙනෙක් ආවම ටක් ගාලා අරගෙන එන්ට්‍රි එක ලියලා ඒ අයට තැන දෙනවා. දැන් මම වගේ කෙනෙක් ගියාම ඒ වගේ ප්‍රශ්නයක් අර ගේ කියන ප්‍රශ්නයක් නිසා ඒ දේවල් ලියලා ඒ කට්ටිය ඒව ඩිලේ කරනවා. ඉතින් ඒ වගේ තමයි ලංකාවේ. ඊට පස්සේ මම සීදුවට ආවා. ඇවිල්ලා බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන දවස් කීපයකින් තමයි මෙහෙ ආවේ. ඉතින් ඒ වගේ තරජනේ වගේ ගුටි කාලා ඒ වගේ දේවල් මට ඇති වෙලා තියෙනවා. මේක මම අදට සැක කරනවා මේනක තමයි කට්ටිය ධම්මල මට මේ දේවල් කරේ ඒ කියන්නේ ඒක පෞද්ගලික ප්‍රශ්නයක්ද නැත්නම් ඔයගේ කෙනෙක් කියනද වෙච්ච ප්‍රශ්නයක්ද? මම ගේ කෙනෙක් ඉඳලා වෙච්ච ප්‍රශ්නයක් ඇත්තටම. පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මම හැංග අවුට් වෙලා ඉඳිද්දී එතන ගේ ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක මාව ඉන්සල්ට් කරන්න ගත්තා ගමේ කට්ටියත් එක්ක. ඉතින් මට කේන්ති කියලා මමත් ආගිය කරන් ගියා. මොකද කීපවතාවම මම බලලා තියෙනවා. ඉතින් මිනිස්සු මටත් කේන්ති තියෙනවා. ඉතින් මේ සමහරවිට ඒක සාමාන්‍යයෙන් ඉවසලේසල බැරිම තැන කේන්ති තියෙනවා. ඉතින් ඒ වගේ වුණාම තමන් කරන්න දේ දන්නේ නැහැ. මමත් ගියා ආගිය කරගෙන. පස්සේ තමයි මට ගැහුවේ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම. තුල දැන් ඔයාලට ලංකාව තුල ජීවත් වෙන්න පුළුවන්ද ඔය විදිහට? ලංකාව තුල ජීවත් වෙන්න කිසිම වාතාවරණයක් නැහැ මට මේ විදිහට බලනකොට. මට පොලිසිය වලින් ප්‍රශ්න ගෙදරින් මම බන්ධන්න යනවා. ගෙදර කට්ටිය දන්නේ නැහැ. මම හිතනවා මම දන්නේ ඒ කට්ටිය දන්නේ නැහැ කියලා මම ගේ කෙනෙක් කිය. සමහර වෙලාවට දන්නවත් ඇති මම ගේ කෙනෙක් කිය. ඒ දේම නිසා වෙන්නත් ඇති සමහර වෙලාවට මට මැරේජ් ප්‍රොපෝසල් දාලා මාව බන්ධවන්න මනමාලිය හොයලා තියෙන්නේ. මට අපේ අම්මා කිව්වා මාව යන්න කලින් එන්ගේජ් වෙලා යන්න කියලා. මොකද නංගි එයාලට උනුනේ නංගිට කලින් මාව බන්ධවන්න. මොකද අක්කා බැන්ද ඊට පස්සේ අයියා බැන්ද ඊට පස්සේ එයාලා කී හිටියේ මම තමයි ලිස්ට් එකේ ඉන්නේ කියලා. ඒ නංගිට කලින් එයාලට උන්නා උනේ මම බන්ධවන්න. ඒක නිසාමයි එයාලා මැරේජ් ප්‍රොපෝසල් දැම්මේ. ඒවට අකමැති වෙන්න පුළුවන්. ඔව් ඉතින් අකමැති වෙන්න පුළුවන්. ඒත් අපේ ෆැමිලි එකේ තියෙන බැඳීමත් එක්ක අපිට මට කියන්න බෑ මේ මට වඳින්න බෑ කියලා. ඒ වගේ පෞල් සංස්ථාවක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ අම්මටයි තාත්තටයි ගරු කරන. අම්මයි තාත්තයි දෙයක් කිව්වොත් ඇත්තටම ළමයෙක් ඒක අහන්න ඕනේ කියන මතය නෙමෙයි ඇත්තටම අහනවා ලංකාවේ ෆැමිලි එක. ඒතර අකමැත්තෙන් වුණත් බඳිනවා. අකමැත්තෙන් වුණත් අම්මා බල කරොත් බඳින්න වෙන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඒ වගේ බඳපු මිනිසුත් ලංකාවේ තරම් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ සාර්ථක ජීවිත ගෙනියනවා. සාර්ථක ජීවිත ගෙනියන්නේ ඊට පස්සේ ආයෙ ඩිවෝස් වෙලා ෆවුල් කැඩිලා ගිහපු දේවල් මම දැකලා තියෙනවා ලංකාවේ. ඉතින් සමහර වෙලාවට අපේ අම්මා එහෙම කිව්වොත් කියන්න පුළුවන් මම ගේ කෙනෙක් මට බඳිනවා. අපේ අම්මා සමහරවිට වසමුන්නත් ඉඳ තියෙනවා. ඒ වගේ ඉතින් මට මේ දේවල් වෙන්න ඕනේ මගේ අම්මට තාත්තට. ඉතින් මේ දේවල් එහෙම මේ දේවල් වෙලා තියෙනවා. සමාජයෙන්
පොලිසියෙන් හා නීතියෙන් පිළිසරණක් නොලැබූ කල ලාංකික සමරිසි පුද්ගලයන් කුමක් කළ යුතුද? උපතින්ම දායාද කරගෙන සමරිසිකත්වය ශ්‍රී ලාංකික සමාජයට හා නීතියට බියේ හැංගී හැකිලී තමන් නොවන පුද්ගලයෙකුගේ චරිතයකට සමවැදී ජීවත්වීම ඔවුන් කළ යුත්තේ. නැතහොත් මේ කතානායකවරයා මෙන් තම නිදහස සොයා සමරසි පුද්ගලයන්ට සමතැන ලබා දෙන රටවල් කරා පියඹීමද? සමාජයේ හැටියට අප ඔබ සැමගේ යුතුයකම මොකක්ද? සිතන්න. අපට වෙනස් වීමට කාලය